සුබවටක් පටන් ගන්න හැම මොහොතකම අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක් මහා සමය සූත්‍රය සජ්ජායනා කිරීම. සුබ වැඩ ආරම්භ කිරීමේදී අපි සාමාන්‍යයෙන් තෙරුවන් වන්දනා කිරීම, ඊළඟට පරිත්‍රාණ ධර්ම සජ්ජායනා කිරීම, මේක ජීවිතයට ආශිර්වාද පිණිස කරන එකක්. ඒ සජ්ජායනා කරන පිරිත් ධර්මවල මහා සමය සූත්‍රය අනිවාර්යෙන් සජ්ජායනා කරන පිරිතක් කරගන්න. මහා සමය සූත්‍රය සුබ වැඩවලට යොදා ගන්නට කියලා කිව්වේ මහතෙරුන් වහන්සේලා. ඒ ගැන කියනවා මෙහෙම: ඉදං පන මහා සමය සුත්තං නාම දේවතානම් පියං මනාපං. මේ මහා සමය සූත්‍රයේ දෙවියන්ට ඊටාම ප්‍රියමනාප වූවකි. තස්මා මංගලං වදන්තේන අබිනවට්ටානේසු ඉදමේව සුත්තං වත්තබ්බං. ඒ නිසා මංගල සම්මත වූ වදනක් ලෙස පිරිත් ධර්මයන් වශයෙන් අලුතින් අරඹන ස්ථාන ආදීයේදී මෙය කිව යුත්තේමය. දේවතා කිර ඉමං සුත්තං සුනිස්සාමාති ඕහිතසෝතා විචරಂತಿ. දෙවිවරු වනාහි මේ සූත්‍ර දෙසුම අසන්නෙමුයි යොමු කළ කන් ඇතිව හැසිරෙති. එහෙම තමයි අටුවා පොත් වහන්සේගේ මහා සමය සූත්‍රයට දෙවිවරු කොච්චර ප්‍රියද කියලා කියන්නේ. යම් තැනක මහා සමය සූත්‍රය මිහිරට සජ්ජායනා වෙනවා නම් ඒ ස්ථානයට දෙවියන්ගේ සතුටුදායක බැල්ම ලැබෙනවා. දෙවියෝ සන්තෝෂෙන් එතෙන්ට එකතු වෙනවා. දෙවිවරු සන්තෝෂෙන් එකතු වෙන තැනට ඒ දෙවිවරු ආශිර්වාද පතලා සෙත් පතලා පිටත් වෙලා යන්නේ. දෙවියන්ගේ ආශිර්වාදේ ඒ ස්ථානයට ලැබෙනවමයි. ඒ නිසා මහා සමය සූත්‍රයේ සජ්ජායනා කළොත් ඒ සජ්ජායනාව වෙන තැනට දෙවියන්ගේ ආශිර්වාදයේ දේව බැල්ම ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ මහා සමය සූත්‍රය අපි ජීවිතය තුළ සුබ වැඩක් පටන් ගන්න හැම මොහොතකම පාහේ අනිවාර්යෙන් සජ්ජායනා කරන පිරිතක් කරගන්න. කොහොමඩක් ගෙදර කඩු ගන්න සතියකට එක වතාවක් මහා සමය සූත්‍රය පිරිතක් විදියට සජ්ජායනා කරන්න. ඉතින් මේ මහා සමය ගැන අහන කතාව ඔබට මේ පිරිත සජ්ජායනා කරන්න ලොකු ආසාවක්, ප්‍රිය බවක් උපද්දවයි. ගාථා 90 ගණන් තියෙන දිග පිරිතක්. හැබැයි හරි ලස්සනයි. මේ මහා සමය සූත්‍රය අවසන් වෙනකොට කෙල කෝටි ගණන් දෙවි දේවතාවරු ධර්මයට අවබෝධ කරගෙන තියෙනවා. සෝතාපන්න වෙච්චි දෙවිවරු ප්‍රමාණය මෙපමණයි කියලා ගයින්න බෑ කියනවා. ඒ තරම් මහා දේව පිරිසකට ධර්මාවබෝධය ඇති කරපු දෙවිවරු ප්‍රිය කරන, දෙවිවරු අතිශයින් ප්‍රිය කරන පිරිත් ධර්මයක් තමයි මහා සමය කියලා කියන්නේ. එනිසා තමයි අපේ ආචාර්යයන් වහන්සේලා මේ මහා සමය සූත්‍රය අටුවා පොත් වහන්සේලා තුර වර්ණනා කරනකොට මේ වචනේ කියන්නේ. මේ මහා සමය සූත්‍රය දෙවියන්ට ගොඩාක් ප්‍රියමනාපයි. දේවතානම් පියම්මනාපං. තස්මා මංගලං වදන්තේන. ඒ නිසා යම්කිසි මිනිසියෝ සුබ කටයුතු ආරම්භ කරනකොට අබිනවට්ටානේසු අලුතින් පටන් ගන්න තැන්වල ඉදමේව සුත්තං වත්තබ්බං. මේ සූත්‍රය අනිවාර්යෙන් කිව යුතුයි. මොකද දෙවිවරු ඉමං සුත්තං සුනිස්සාමාති. අනේ අපිත් මේ සූත්‍ර දේශනාව ආයෙ කොහෙන් හරි අහන්න ඕන කියලා ඕහිතසෝතා විචරಂತಿ. ආසාවෙන් මහා සමය ඇසීම පිණිස යොමු කරගත්ත කන් ඇතුව හැසිරෙනවා කියනවා. ඉතින් ඒ නිසා අපේ ජීවිතවල මෙබඳු සුන්දරත්වයකින් යුතු මහා සමය වගේ පරිත්‍රාණ ධර්මයක් පිරිතක් සාමාන්‍යයෙන් අපිට සජ්ජායනා කරන්න ලැබෙන එක පවා පින්වතුනේ ලාභයක්, වාසනාවක්. අතක අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මහා සමය සූත්‍ර පරිවර්තනය ඉතාම සුන්දරයි. පාලියෙන් සිංහලෙන් දෙකෙන්ම සජ්ජායනා කරන්න පුළුවන්. අර්ථ හදවතට දැනෙනවා. එනිසා ඔයාලගේ ජීවිතේ සාමාන්‍යයෙන් දිනපතා බැරි වුණත් අඩුතරමේ සතියකට වතාවක්වත් මහා සමය පිරිතක් විදියට සජ්ජායනා කරන්න. ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙයි. දෙවිවරුන්ගේ පිහිට ලැබෙන ලොකු ආශිර්වාදයක් වෙයි. දරුවන්ගේ යම් විශේෂ ඔය උපන්දින සැමරුම් වේවා, අනිකුත් සුවිශේෂ අවස්ථා විභාගයකට ඒ දරුවා
හෙට යනවා එක්ක අද උදේ මේ දැන් අවදි වෙලා විභාගයට යනවා. ඉතින් ඔබ ඒ කාල වේලාව හොඳට සමබර කරගෙන මහා සමය සූත්‍රය සජ්ජායනා කරලා දරුවත් එක්ක මේක සජ්ජායනා කරලා ආශිර්වාද අරගෙන යන්න. අපි හිතමු අලුතින් කඩයක් හරි මොකක් හරි තැනක් පටන් ගන්නවා. මහා සමය සූත්‍රය සජ්ජායනා කරලා පටන් ගන්න. ඔය ඉදුල් කැට ගෑමක් මොකක් හරි කරනවා. මහා සමය සූත්‍රය සජ්ජායනා කරලා පටන් ගන්න. ඊළඟට අලුතින් අපි හිතමු වාහනයක් අරගෙන ඒ වාහනේ මුලින්ම පදවගෙන යන්න කලින් ඉතින් වාහනේ ඇතුළටම වෙලා මහා සමය සූත්‍රය සජ්ජායනා කරන්න පවුලේ කට්ටිය. ඉතින් ඒ වගේ මේ මහා සමය සූත්‍රය පිළිහිට අරගන්න මේක ජීවිතේට ආශිර්වාදයක් කරගන්න කියලා අපේ නුවණැති යතිවරු අනුකම්පාවෙන් අවවාද කළේ. ඔය අතීත පුවත් තියෙනවා ඉතින් කියන්න වෙලාව නෙවෙයි. දැන් මේ වෙද්දිත් මේ ධර්මදේශනාවේ කාලය බොහෝම ඉක්ම ගිහින් තියෙන නිසා අතීතයේ එක් අවස්ථාවක ඔය කෝටිපබ්බත කියන විහාරයේ භික්ෂුවක් මහා සමය සූත්‍රය සජ්ජායනා කරලා තියෙනවා. මේ ලංකාවේ සිංහල භික්ෂුවක්. ඒ භික්ෂුන් වහන්සේ මහා සමය සජ්ජායනා කරලා ඉවර වෙනකොට ඒ කෝටිපබ්බත විහාරයේ සමීපයේ එක දේවතාවියක් ඊටාම මිහිරි හඬින් සාදුකාර දුන්නා. ඒ භික්ෂුව ඇහුවා මේ දේවතාවගෙන් කවුද මේ සාදුකාර දෙන්නේ? එතකොට තමන් නොපෙනී ඉඳලා මේ දේවතාවි කිව්වා භික්ෂුව ඔයා හරි ලස්සනට මහා සමය සූත්‍රය සජ්ජායනා කළා. භික්ෂුව දන්නවද මම එදා බුදුරජාණන් වහන්සේ මහා සමය සූත්‍රය දේශනා කරනකොට ඒ දේව සමාගමේ ඕක ඇහුවා. අනේ එදායින් පස්සේ ඔච්චර ලස්සනට මම මහා සමය ඇහුවමයි කියලා. දෙවිවරු එච්චර ප්‍රිය කරනවා. ඒ නිසා මේ පරිත්‍රාණ ධර්මයන්ගෙන් ආශිර්වාද ලබාගෙන ශ්‍රවණය කරපු දහම් කාරණාවලිමුත් ආශිර්වාද ලබාගෙන අපේ ජීවිත සුවපත් කරගන්නට අපට වාසනාව ලැබේවා. ගෞතම සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටා මේ ගෞතම සසුනේ පිහිටක් සලසා ගන්නට අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.